හඬයි අප නගන්නේ ඔබේ හඬයි අප නගන්නේ ඔබේ හඬ තමයි සිංහරාම රට වෙනස් කරන කතාව වෙනස් කරන කතාව සෑම ඉරිදාවකම පෙරහුරුවටට අද රට වෙනස් කරන කතාව අපිට කියන්නේ ඔබට කියන්නේ බිහාන් මහදේව. බිහාන්ට වයස අවුරුදු 16යි. එච්චරයි මං දැනට දන්නේ. බිහාන් ගැන දන්න දේවල් තියෙනවා. ඒ වුණාට මේ වයස අවුරුදු 16 කොල්ලෙක් එක්ක අද කරන්න යන්නේ මහා කතාවක් කියලා මට හිතෙනවා. බිහාන් බොහොම ආදරෙන් පිළිගන්නවා සිංහරාව වැඩසටහනට. බිහාන් ගැන මං ආඩම්බර වෙනවා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට. මොකද බිහානුත් ශ්‍රී ලාංකිකයෙක්, මමත් ශ්‍රී ලාංකිකයෙක්. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ බිහාන් වගේ දරුවෝ ගැන ආඩම්බර වෙන්න ඕන කියලා මං විශ්වාස කරනවා. මට තේරෙන්නේ නැහැ බිහාන්ව කොහොම හඳුන්වන්නද කියලා. මං කොහොමද බිහාන්ව හඳුන්වන්න ඕනේ? මම ව්‍යවසායකයෙක් සහ තාක්ෂණික අධ්‍යාපන උපදේශකයෙක්. අවුරුදු 16 දී ඔබ ව්‍යවසායකයෙක්, ඒ වගේම තාක්ෂණික අධ්‍යාපන ගුරුවරයෙක්. මේක අහන්න වටින කතාවක් කියලා මට හිතෙන්නේ යන්නේ එතනදී. මේ අවුරුදු 16 කොල්ලගේ කතාව ඔබ අහන්න ඕනි කියලා මං කියන්නේ යන්නේ එතනදී. අවුරුදු 16 දී සාමාන්‍යයෙන් අවුරුදු 16 දී නෙමෙයි අවුරුදු 20 දීත් අවුරුදු 25 දීත් අම්මලා තාත්තලාගෙන් සල්ලි ඉල්ලගෙන වැඩට යන දුදරුවෝ ඉන්නවා. ඒ කියන්නේ එතකනොත් අම්මලා තාත්තලාට ජීවිතේ ප්‍රශ්නයක් තමයි දරුවන්ගේ. තාම ඉගෙන ගන්නවානේ, තාම විශ්වවිද්‍යාලේනේ, තාම අපි වියදම් දරන්න ඕනේනේ කියන මතය තමයි අම්මලා තාත්තලා බොහෝ දරුවන් ගැන ඉන්නේ. ඒක අපේ යුතුයකමනේ, ඒක අපේ වගකීමනේ කියන කැලිත් එකතු වෙනවා ඒකට. ඒතර අවුරුදු 16 දී බිහාන් කියනවා මම ව්‍යවසායකයෙක් කියලා. ඒ කොහොමද ඒ? මයුරි දැන් ඇත්තට මම අවුරුදු 10 දී වගේ තමයි පරිගණක භාෂාවක් ඉගෙන ගන්න මුලින්ම පටන් ගන්නෙ. ඉතින් පරිගණක ක්‍රීඩා වලට පොඩි ආසාවක් තිබ්බ පොඩි කාලේ ඉඳන්. ඉතින් එහෙම ගහනකොට ඊට පස්සේ තාත්තා සහ ගෙදර කට්ටිය කිව්වා පරිගණක භාෂාවක් ඉගෙන ගත්තොත් ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් ගේම් ගහනට වඩා. ඉතින් අවුරුදු 10 දී වගේ තමයි පරිගණක භාෂාවක් මුලින්ම ඉගෙන ගන්නෙ. ඊට පස්සේ අවුරුදු 12 දී වගේ තමයි ඩිප්ලෝමා හදාරනවා මම software engineering. ඊට පස්සේ අවුරුදු 13 දී වගේ තමයි මම ඩිග්‍රී එක පටන් ගන්නෙ මේ software engineering වලින්. එහෙම තමයි කරන් යන්නේ. දැන් එතකොට අපි දන්නා විදිහට බිහාන් දන්න විදිහට බිහාන් ශ්‍රී ලංකාවේ මේ විෂය සම්බන්ධයෙන් උපාධියක් ලැබපු ලාබාලතම ශිෂ්‍යයා. ඔව්. මේ අවුරුද්දේ මම ග්‍රැජුවේට්. මේ අවුරුද්දේ තමයි ඔබ ලබා ගන්නේ. එතකොට අවුරුදු 16න් මේ කියන තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් මේ විදිහේ උපාධියක් ලබපු පළවෙනි ශ්‍රී ලාංකිකයා වෙන්නේ ඔබ. ලෝක මට්ටමින් කොහොමද? ලෝක මට්ටමේ මම දන්න විදිහට එක්කෙනෙක් ඉන්නවා. තොමස් කියලා. එයාට අවුරුදු 16 දී තමයි මුලින්ම ඩිග්‍රී එක තියෙන්නේ. දැන් අවුරුදු 20ක් වෙනවා PhD එක තියෙනවා. දැන් මේක ටිකක් අහගෙන ඉන්නකොට අසාමාන්‍ය කතාවක් නේ. දැන් අපේ අසන්නන්ට හිතෙන්න පුළුවන් ඉතින් හැම ළමයාටම බෑනේ ඕක. ඉතින් අසාමාන්‍ය හැකියාවක් තිබ්බොත් තමයි ඉතින් ඔහොම කරගන්න පුළුවන් වෙන්නේ. හැම ළමෙක් තුළම දක්ෂතාවයක් තියෙනවා. ඔබ ඒ දරුවා හෝ ඔබේ හිත ඒ සම්බන්ධයෙන් අව탁සේරුවකට පත් කරගන්න එපා. මම නම් විශ්වාස කරන්නේ හැම කෙනෙකුටම කිසියම් දක්ෂතාවයක් තියෙනවා කියලා. ඉන්නේ එහෙම කියනවා නම් බිහාන් මොකක්ද ඒකට දෙන උත්තරය? ඔබට තියෙන අසාමාන්‍ය දක්ෂතාවයක්ද නැත්නම් ඔබ සාමාන්‍ය හිතකින් අසාමාන්‍ය වැඩ කරනවද? ඔව්. කිසිම අසාමාන්‍යතාවයක් නැහැ මම දකින්න විදිහට. මමත් පටන් ගත්ත බිඳුවේ ඉඳලා. ඉතින් හැමෝම බිඳුවේ ඉඳලා පටන් ගන්න එක අපි මොකද මම මේ ඉපදෙනකොට මේ software code ගැන ඔළුවේ දාන් ආවේ නෑනේ. ඉතින් ඕන දෙයක් basic ඉඳන් මම හිතන්නේ ඒක මේ හිතන විදිහ සහ තමන් දෙයක් හිතනවා නම් තමන්ට කරන්න පුළුවන් කියලා ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. බිහාන් දැන් කොහොමද උගන්වන්නේ? මම ඔන්ලයින් උගන්වනවා. රටවල් 72කට ළමයි 16000කට පරිගණක භාෂා උගන්වනවා. ළමයි 16000කට අවුරුදු 16 දී ඔන්ලයින් උගන්වනවා බිහාන්. එතකොට ඔබේ ශිෂ්‍යයෝ වැඩිපුර ඉන්නේ කොයි රටවල්වලද? වැඩිපුරම ශිෂ්‍යයන් ඉන්නේ ඇමරිකාවේ, ඊට පස්සේ UK වල සහ ඉන්දියාව සහ කැනඩා. ඔබ ගුරුවරයෙක් හැටියට උන් මොකක්ද ඔබට දක්වන ප්‍රතිචාරය වුණ සෑහීමකටපත් වෙනවද? කොහොමද? මගේ කෝසස් 4ක් තියෙනවා කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වල. ඒ හැම කෝස් එකකටම තරු 5කට වඩා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ මනාපය පළ කරලා තියෙනවා. දැන් එතකොට මේ වගේ වැඩ කටයුතු කරන්න දැන් සාමාන්‍යයෙන් ඔන්ලයින් ඉගෙන ගන්නවා කියන එක ලංකාවේ දැන් සාමාන්‍ය පරිගණක සාක්ෂරතාවය යම්කිසි ප්‍රමාණයකින් තියෙන රටක් හැටියට අපේ දැන් ඉන්න වර්තමාන පරම්පරාවට ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. 28ක්. ඔව්. 28ක් කියන්නේ නම් සෑහීමකටපත් වෙන්න බෑ. ඒ උනාට ඔන්ලයින් ඉගෙන ගන්නවයි කියලා කියන එක දැන් අපි දන්න දෙයක් නේ සාමාන්‍යයෙන්. එතකොට බිහාන් මොනවද උගන්වන්නේ? මම ඔන්ලයින් උගන්වන්නේ පරිගණක භාෂා. කිව්වොත් එහෙම Java web development සහ mobile application development. අර 128යි පරිගණක සාක්ෂරතාවය තියෙන්නේ කියනකොට නම් ඒ 128ක් පරිගණක සාක්ෂරතාවය තියෙන රටේ අවුරුදු 16ක
ලාබාලතම උපාධිධාරයෙක් ඉන්න එක ගැන මට සතුටුයි. ඒකට 128 කතාවට දුක හිතෙනවා. ඔය ඒක ඇත්තටම 2010 ඉඳන් අපිට තිබෙ 119ක ඉඳන් තමයි ඔය ඇවිල්ලා තියෙන පොඩ. මම හිතන්නේ දැනට ගම්මට්ටමින් කරන් යන අලුත්ම පරිගණක භාෂා දැන් මම ඇත්තටම සර්වෝදය ෆියුෂන් ආයතනයේ සහ මෙරිල් ජේ ෆර්නැන්ඩෝ non profit organisation එකට මේ computer programming courses හදලා දීලා තියෙනවා. ඉතින් අපි ගම්මට්ටමේ මේ පටන් ගන්න යන වැඩමුළුව ෆවුන්ඩේෂන් එකක් දානවා. මේ පරිගණක ශාස්ත්‍රතාවය ලංකාවේ ගම්මට්ටමේ වැඩ ගන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අවුරුදු 5කින් වගේ ඔක අපිට 150කට වඩා ගෙනියන්න පුළුවන් වෙනවා කියලා. දැන් ලංකාවේ ළමයි බැලුවොත් බිහන් IT මයි ඉගෙන ගන්න වෙන දෙයක් ඉගෙනගෙන වැඩක් නැහැ. වෙන කිසිම දෙයක් වැඩක් නැහැ. අපි නිකන් ලෝකේ වෙනත් දියුණු රටවල් වගේම කන්නේ බොන්නේ පාටි එකකට යන්නේ සියලු දේ කරන්නේ shopping යන්නේ ඔක්කොම online වැඩ කරන කට්ටියක් ඉගෙන ගන්නෙත් IT. එහෙම වුණත් ලංකාවේ පරිගණක සාක්ෂරතාවය 128යි තියෙන්නේ. ඒ වගේම ඔය IT කියලා කරාට අපි ඇත්තටම එහෙම කලාපේ බලවත් IT රටක් හැටියට ඉන්නේ නැහැ කියලා මං හිතන්නේ. මොකද ඔබට හිතෙන්නේ කියන්නේ? නෑ නේ මම දැන් ඔය IT කියන්නේ තමන් පැය 27 ෆෝන් එකක් පාවිච්චි කරා කියන්නේ තමන් IT ඉගෙන ගන්නවවත් IT කරනවවත් නෙමෙයි. තමන් ඉස්කෝලේ යලා ඇවිල්ලා ඊට පස්සේ ගේම් එකක් ගහනවා කියන්නේ හවස රෑ 9 විතර නිකන් ඒක තමන් IT කරනවා කියන එක නෙමෙයි. ඒ වගේම දැනට සාමාන්‍යයෙන් තියෙන courses MS Office Microsoft package courses වගේ දේවල් කරනවා කියන්නේ IT කරන එක නෙමෙයි. ඒක දැනට ලෝකේ ගොඩක් පිටිපස්සට තියෙන ඒ කියන්නේ ආපස්සට ගියපු දෙයක් තමයි ඔය MS Office වගේ දෙයකට course එකකට ගිහිල්ලා අපි ඉගෙන ගන්නවා කියන්නේ. ඉතින් මම දකින්න දේ තමයි අපි IT ඉගෙන ගන්නවා නම් ඒ කියන්නේ අපි අඩුමතරමේ පරිගණක භාෂාවක්වත් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අපි තමන්ගේ කම්පියුටර් පාවිච්චි කරලා තමන්ට තමන්ගේම ගේම් එකක් හදාගන්න. දැන් අපේ අනුන්ගේ ගේම් ගන්න නැතුව. ඔව් අපේ ඉස්කෝලේ යන ගොඩක් කට්ටිය ගහනවනේ ගේම් ගහනවනේ. ඉතින් ඒක මම හිතන්නේ තමන්ගේම ගේම් එකක් හදාගන්න පුළුවන් විදිහට. එහෙම යාළුවෝ එකක් එකතු වෙලා තමන්ම ගේම් එකක් ඩෙවලොප් කරන විදිහට ආවොත් තමයි ඒක අපි IT ඉගෙන ගන්නවා කියන්නේ. නැත්තම් එතන IT නෙමෙයි අපි ඉගෙන ගන්නේ 2000 වගේ වර්ෂවල ඇමරිකානෝ බේසික් ඉගෙනගත්ත දේවල් තමයි අද අපි මේ IT කියලා එහෙම කියනවා කියන්නේ. දැන් එතකොට මේ අර පරිගණක සාක්ෂරතාවයේ කතාව එහෙම වුණත් අපේ ඕනතරම් IT බේස් එක කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ මේක තියෙනවනේ. එහෙම තියෙද්දිත් රටක් හැටියට අපි ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ බිහන්ට? රටක් හැටියට මම දකින විදිහට අපේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන 31%යි තියෙන්නේ. percentage එක. ඊට පස්සේ දැන් ප්‍රතිශතයක් හැටියට. ඊට පස්සේ දැන් 6 වසරේ ඉඳන් IT ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා මේ පොත්වලට. පෙළ පොත්වල මම දකින විදිහට අපි ඔතනදී ලංකාවේ සෑම දරුවෙක්ම මම දකින විදිහට පරිගණක භාෂා ඉගෙන ගන්නවා. මේ ලංකාවට නෙමෙයි මම කියන්නේ ලෝකයට. දැන් Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ගත්තොත් එහෙම ඔහු 2010 දී කිව්වා ඇමරිකානු සෑම ළමයෙක්ම පරිගණක භාෂාවක් ඉගෙන ගන්න ඕනේ කියලා. මේක මොකක් හරි පිටිපස්සේ ඇංගිච්ච කතාවක් තියෙනවානේ. ඒ කියන්නේ මම දැන් 2020 2025 වෙනකොට මේ ලෝකෙම දැන් අපි දැන්ටමත් යැපෙන්නේ මේ ෆෝන් එකක් IT මතනේ ටෙක්නොලොජි මතනේ තාක්ෂණය මතනේ. දැන් ඔයා පැය 24ම අපි ෆෝන් පාවිච්චි කරලා තමයි අපි සියලුම දේවල් කළමනාකරණය කරගන්නේ. ඉතින් තව ඉස්සරහට යනකොට ලෝකය ෆෝන් විතරක් නෙමෙයි අපි ජීවිතේ අපි කරන සියලුම දේවල් මේ තාක්ෂණය මත යැපෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් කෙටියෙන් කියනවා නම් මේකෙන් අපිට මිදෙන්න බැරි හේතුව තමයි අපි ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ. ඒ කියන්නේ ලෝකේ එක යුගය එනවානේ කෘෂිකාර්මික යුගය එනවා. එතකොට කාර්මික යුගය එනවා. දැන් මේ වන විට අපි ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ. ඒ නිසා අපිට මේකෙන් මිදෙන්න බෑ. කරන්න දෙයක් නැහැ. අපි තාක්ෂණය දන්නේ නැහැ කියලා කියන්නේ ඒක ඉදිරියට හොඳ උත්තරයක් වෙන එකක් නැහැ. දැන් බිහාන් මෙහෙම තත්වයකට එන්න දැන් මම දන්නවා ලංකාවේ බොහෝ දෙමාපියන්ට ළමයින්ගේ IT වැඩත් එක්ක හැරෙන්නවත් බෑ. ළමයි මොනවා කරනවද කියලා දන්නේ නැති ප්‍රශ්නේ ඉන්නේ දෙමාපියෝන්ට ඒ සාක්ෂරතාවය නැති හින්දා. හැබැයි බිහාන්ට ඒ සම්බන්ධයෙන් වාසනාවක් තිබ්බ කියලා මම හිතනවා. ඒ ගැන කිව්වොත් බිහාන්ගේ දෙමාපියෝ? ඔව් මගේ තාත්තා වෙබ් ඩිසයිනර් කෙනෙක් සහ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. අම්මගේ දරුවෝ. එතකොට දැන් බිහාන්ගේ තාත්තා හැමුණු හින්දා බිහාන් මෙහෙමුණා වෙන්න බැරිද? වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහේ අධ්‍යාපනයක් පරිගණක සාක්ෂරතාවය සම්බන්ධයෙන් එහෙම වෘත්තීමය වශයෙන් අධ්‍යාපනයක් නොලබන දෙමව්පියන්ගේ දරුවන්ට ඒක ලැබීමේ ප්‍රවණතාවය අඩුයි කියලා මට හිතෙනවා. නෑ හැමෝම මම වගේ වෙන්න ඕනේ නෑ. ඒක එක ලෙවල්ස් තියෙනවානේ යන්න. ඉතින් එතකොට මම දකින විදිහට දැන් අපි දැන් ගමකට ගියත් උනත් ගමේ තියෙනවා පරිගණක තාක්ෂණය උගන්වන සෙන්ටර්ස්. ඉතින් එතකොට මධ්‍යස්ථාන තියෙනවා. දැන් එතකොට මේ පේරන්ට්ස්ලාට මට කියන්න තියෙන දැන් ඔය තියෙන දැන් අපි බොක්ස් එක හැංගිලා ඉන්න මේ ලංකාව රටක් වශයෙන් අපේ බොක්ස් එක අපි හැංගිලා ඉන්නවා. රාමුවක ඉන්නවා ඉංජිනේර් කෙනෙක් වෙන්න, ඩොක්ටර් කෙනෙක් වෙන්න නැත්නම් ඔන්න ඔය වගේ පරණ ජොබ් වල අපි හැංගිලා ඉන්නවා. ඒක තමයි ඉහළම එක. දැන් මේ තාක්ෂණයත් එක්ක අලුතෙන් ජොබ්ස් හැදිලා තියෙනවා ලෝකේ. ව්‍යවසායකත්වයේ ඉඳන්
ඔයාලට තාක්ෂණයෙන් ගෙදර ඉඳන් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ඒතකොට ඇත්තටම මේ ජොබ් එකකට ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේර් කෙනෙක් වෙන්න කියන රාමුවෙන් මිදිලා අපි අලුත් දෙයකට යනවා. ඒතකොට මම හිතන්නේ පේරන්ට්ස්ලාට තියෙන ලොකුම වගකීම තමයි තමන් ඒ වගේ ළඟම තියෙන IT සෙන්ටර් එකකට ගිහිල්ලා මේක ගැන පොඩි නොලෙජ් එකක් අරගෙන මේකෙන් ඇත්තට මොකද්ද කරන්න පුළුවන්, මේකෙන් අපිට ඉදිරියට අපේ දරුවව යවන්නේ කොහොමද? ඒ වගේ නොලෙජ් එකක් අරගෙන මම හිතන්නේ එහෙම කරන්න අවශ්‍යයි. දැන් ඔය ඔබ කියපු කාරණේ කොහොමද ගෙදර ඉඳලා ඒක කරන්න කියන කාරණය අපි බිහාන් හරහා අද ඔබට උගන්වන්න යන්නේ. ඒ කියන්නේ ඔබ කවර වයසක කෙනෙක් වුණත් අපිට කමක් නැහැ මේක මේ ශිෂ්‍යයෙක් වෙන්න ඕනේ නැහැ. දෙමාපියෝ වුණත් කමක් නැහැ. අපි මේ ක්‍රමය ඔබට කියනවා. ඔබට ඒක වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරන හින්දා. මොකද ඔබේ දරුවා වෛද්‍යවරයෙක්ම වෙන්න ඕනේ නැහැ. අර කිව්වත් වගේ ලෝය කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඊට වඩා මහාචාර්ය ආචාර්ය කෙනෙක් වෙන්නත් ඕනේ නැහැ. සමහරලාට බිහන්නේ හැම දිනෙකටම වැඩි වැටුපක් හොයන්න පුළුවන් මේකෙන් රසාවලින්නේ. අනිවාර්යයෙන්. ඒක අපි ඔබට සහතික කරනවා. ඒ නිසා අපේ කතාව අහගෙන ඉන්න ඔබට ඒක වැදගත් වෙයි. සිංහරාම රට වෙනස් කරන කතාව. වෙනස් කරන කතාව 8:34යි අවුරුදු 16 ලංකාවේ ලාබාලතම තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උපාධියක් හිමි බිහාන් මහදේවත් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ. බිහාන් දැන් එතකොට ඉගෙනගෙන ඉවරද අවුරුදු 16න් දැන් පරිගණන සම්බන්ධයෙන් ඉහළ උපාධියක් තියෙනවා. එතකොට ලෝකයේ පුරා 16000කට විතර වගේ ඔන්ලයින් උගන්වනවා. ඒ කියන්නේ බිහාන් දැන් ඉගෙනගෙන ඉවරයිද? ජීවිතේ මිනිස්සු කවදාවත් ඉගෙනගෙන නවතින්නේ නැහැ. අපි ජීවිතේ හැමදාම ඉගෙන ගන්නවා. ඉතින් මරණකම්ම තියෙන්නේ හැම දවසෙම හැම පැයම ඉගෙන ගන්න දේ තමයි අලුත් දේ. දැන් බිහාන් අවුරුදු 16 වුණාට මේ වෙලේ රස්සාවල් කීපයක්ම කරනවා. ඇත්තටම දැන් මොකද කරන්නේ බිහාන්? ඇත්තටම දැන් මම software company එකක් කරනවා Cyber Solutions කියලා. අපි software හදනවා ලංකාවට සහ අනික් රටවල් වලට. ඒ වගේම දැනට කරන විශේෂම වැඩි තමයි පහවසර කියලා Android app එකක් අපි හදලා තියෙනවා. ඒක develop කරලා තියෙන මම තමයි. ඒතනදී දැනට පහ ශිෂ්‍යත්ව ළමයින්ට ලංකාවේ ඉන්න ප්‍රශ්න තියෙනවා 1400ක් සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් මම හිතනවා මේ අවුරුදු ශිෂ්‍යත්වය කරන කටියනවත් ගොඩක් හොඳයි. මේ ප්‍රශ්න 1400ක් සම්පූර්ණයෙන්ම ලංකාවේ ඉන්න ටොප් ලෙවල් එකේ ඉන්න මේ ටීචර්ස්ලා ගුරු මණ්ඩලයක් තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පහවසර ශිෂ්‍යත්වයෙන් සම්බන්ධයෙන් ප්‍රවීණ. ඔව්. අතිරේක ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඉතින් පහවසර කියලා Android Play Store එකට ගිහිල්ලා search කරලා download කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම නොමිලේ තියෙන app එකක්. ඒ වගේම පහවසර.lk කියලා website එක තියෙනවා. එතන ශිෂ්‍යත්වයට අවශ්‍ය සියලුම සිලබස් එකේ තියෙන සියලුම දේවල් online website එකේ තියෙන ඕනෙක් කෙනෙක් ගිහලා practice කරන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් කරන්නේ මේ ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය තාක්ෂණය මගින් ඩිජිටලයිස් කරලා ළමයින්ට ලේසියෙන් ඉගෙන ගන්න. දැන් ඔය ටික කරද්දී අම්මට තාත්තට සිද්ධ වෙනවනේ ෆෝන් එක ළමයාට දෙන්න. අනිවාර්යයෙන්. එතකොට මොකද වෙන්නේ? ඔව්. දැන් අපි මයුරි ඇමරිකාව වගේ ගත්තොත් එහෙම අවුරුදු 8 ළමයෙක්ට අනිවාර්යයෙන්ම iPad එකක් තියෙනවා, ටැබ්ලට් PC එකක් තියෙනවා. එතකොට දැන් ලංකාව මම හිතන්නේ හැම ගොඩක් ලොකු බයක් වෙන්න ඕනි කියලා ස්මාර්ට් ෆෝන් එකක් ළමයෙක්ට දෙන්න. හැබැයි දැන් හරියට බයයි නේද දෙමාපියෝ බිහාන්. ඒ කියන්නේ මේ අපෝ මොනවා වුණත් මේ ෆෝන් නම් දෙන්න ඕනේ මෙහෙම ඒක එක්තරා විදිහකින් සීමා කරලා දෙනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන බොහෝ දේවල් අයින් කරලා දෙනවා. මේ වගේ බයකින් ඉන්නව නේද? ෆෝන් නම් දෙන්න එපා. ඔව් ඒක මම හිතන්නේ දෙමව්පියන්ගේ ඒක ෆෝන් එක ගැන මුලින් දැනගන්න එපා. ඒක එක දෙයක්. අනික් එක මම හිතන විදිහට දැන් ෆෝන් එකක් අර වගේ ඇප් එකකට විතරක් ලිමිට් කරලා දෙන්න පුළුවන්. සහ මම හිතන්නේ දෙමව්පියන්ට ෆෝන් එකේ ළමයා කරන දේ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක තමයි ලංකාව වගේ රටක හොඳම දේ ඒක තමයි. දැන් ඔය ශිෂ්‍යත්වයේ වගේ වැඩකදී ඔය ඔබ කියන ඇප් එක භාවිත කිරීම ප්‍රශ්න 1400ක් තියෙනවා. එතකොට නිකන් ඇත්තටම ශිෂ්‍යත්ව පොත් කර ඉන්නවට වඩා දරුවටත් මේක අලුත් අත්දැකීමක් වෙනවා. දැනටමත් ළමයි 5000ක් දිනකට ළමයි 5000ක් ලංකාව වටේ මේ ඇප් එක පාවිච්චි කරනවා. එතකොට දැන් ඔබ හිතන්නේ කොහොමද ගුරුවරයෙක් උගන්වන එක පොත්පත් වලින් ඉගෙන ගන්න එක සහ මේ ඔන්ලයින් ශිෂ්‍යත්වයට මේ විදිහට ඉගෙන ගන්න එක අතරින් වඩාත් සාර්ථක මොකද්ද? අනිවාර්යෙන් මම හිතන්නේ එහෙම ගුරුවරුන් ගාවට ගිහිලා ඉගෙන ගන්න අත්‍යවශ්‍යයි. ශිෂ්‍යත්වයට. ඉතින් මේ ඇප් එකේ තියෙන ඇත්තම ඒ ඉගෙනගත්ත දේවල් අපි ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඇප් එකේ ලේසියෙන් මතක තියාගන්න විදිහට ඔයාලට පේපර්ස් කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න පත්‍ර වලට තමයි ඇප් එක තියෙන්නේ. ඇප් එක තියෙන්නේ. ඔව්. 9 වසරින් එක්කෙනෙක් කියන්නේ දැන් පරිගණක භාෂාවක ඒක බය නැතුව වඩ තෝරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් අනාගතයක් තියෙනවා පරිගණක භාෂාව සහ පරිගණක කරන ඕන එක්කෙනෙක්ට. විශේෂයෙන්ම බස්නාහිර පළාත නම් කොහොමත්ම ලේසි. ඒ වගේම මේ ඉතින් කියන්න තියෙන අර ඉස්කෝලේ තියෙන පොතෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා මම හිතන්නේ ගෙදර කම්පියුටර් එකක් සහ Wi-Fi තියෙනවා දැන්ට ලංකාවේ ගොඩක් ගෙවල් වල. ඉතින් ඉන්ටර්නෙට් එකෙන් අපි ගිහිල්ලා ඉගෙන ගන්න ඊට පස්සේ ඉන්ටර්නෙට් එකෙන් මේ වගේ පරිගණක භාෂා ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් සහ අපි මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ මම බලාපොරොත්තු වෙනවා මේ ලංකාවේ ගම්මට්ටමෙන් සහ මේ හැම පළාතකටම වගේ පරිගණක භාෂා කෝසස් දෙන්න. ඉතින් අපිට එහෙම බලන්න පුළුවන්. දැන් මේ
බොහෝ වෙලාවට අන්තර්ජාලයේ අපි හිතේට අන්තර්ජාලයෙන් හම්බ කරන්න පුළුවන් කියලා නොයෙකුත් විදිහේ පණිවිඩාවට එහෙම සම්පූර්ණයෙන් ඒවෙන් හම්බ කරන තැනක අපේ බොහෝ තරුණ තරුණියෝ නැහැ. ඔවුන් අන්තර්ජාලය භාවිත කරන්නේ ඒ හම්බ කිරීමේ අදහස කියන එකේම නෙවෙයි. බොහෝ දෙනෙකුට ඒක කරන්නේ කොහොමද කියලා අවබෝධයක් නැහැ. ඇත්තටම YouTube එකෙන් හම්බ කරන්න පුළුවන්ද? YouTube එකෙන් හම්බ ගන්න පුළුවන්. හම්බ කරන කට්ටිය ඉන්නවා. කොහොමද YouTube එකෙන් හරියටම හම්බ කරන්නේ? අපිට කියන්න පොඩි අයිඟි ටිකක්. YouTube ගැන ඒක මගේ සබ්ජෙක්ට් එක නෙමෙයි මුලින්ම. ඉතින් YouTube ගැන හම්බ කරන්න මම හිතන්නේ ඒක මට වඩා දන්නවා දැනට YouTube වලින් ওই කරලියට ඇවිල්ලා තියෙන YouTubersලා කියන කට්ටිය. ඉතින් ඒක ඇත්තටම මම හිතන්නේ මම දකින විදිහට YouTube එකෙන් සල්ලි හොයන්න ඕන නම් ඔය quality content. ඒ කියන්නේ අන්තර්ගතයේ තියෙන හොඳ අන්තර්ගතයක් තියෙන සහ මිනිසුන්ට වැදගත්. ඒක තමයි පළවෙනි දේ. කොච්චර වැදගත් දේවල් දීම සහ තමන්ගේ අනන්‍යතාවය සහ තමන්ගේ පර්සනැලිටි එක තියාගෙන කන්ටෙන්ට් ඩිලිවර් කරන එක තමයි මම හිතන්නේ වැදගත් දෙයක් වෙන්නේ. දැන් අපිට හිතනවා සමහර වෙලට ඔය අන්තිමට කියපු කාරණේ බිහන් පර්සනැලිටි එක නෑ සමහරුට. හැබැයි අන්තර්ජාලය හොඳට හම්බ කරනවා. අන්තර්ජාලයේ ට්‍රෙන්ඩින් ඉන්න සමහර බොහෝ දෙනෙක්ට අපිට හිතන මොන ජරාවක්ද කියලා. හැබැයි ඔහු හම්බ කරනවා. මේ ගැන මොකද හිතන්නේ? මම හිතන්නේ සාර්ථකත්වය කියන්නේ සල්ලි කෝටි ගණන් පොකට් එකට දාගන්න එකම නෙමෙයි. තමන්ගේ පර්සනැලිටි එක සහ තමන්ගේ ජීවිතය සකස් කර ගන්නවත් එක්කම සල්ලි ඉපයීම තමයි ස්මාර්ට් සාර්ථකත්වය කියන්නේ. දැන් අපි මේ කතා බහේදී මුලින් ඉඳලම කියවනේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්නේ කොහොමද වගේ දෙයක් ගැන අපි ඔබට ඉඟි සපයනවා කියලා ඇත්තටම කොහොමද ඒක කරන්නේ? පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න මුලින්ම අවශ්‍ය වෙනවා ආසාවක් සහ ආදරයක් තමන් කරන සබ්ජෙක්ට් එකට. තමන් පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම කම්පියුටර්ස් එක වැඩ කරන්න. පරිගණකයෙන් දේවල් හදන්න තමන් ආදරය කරනවා. තමන් ජීවිතේ මම හිතන්නේ කරන්න ඕන දේ තමයි තමන් ආදරය කරන දේ ජීවිතේ කරන ජොබ් එකක් වේවා, ව්‍යාපාරයක් වේවා. ඉතින් පරිගණක ශාස්ත්‍රයේ මම හිතන්නේ එහෙම කරලා දැනට ඉස්කෝලේ ඉගෙන ගන්න කට්ටිය මම හිතන්නේ ඉස්කෝලේ තියෙන IT පාත් එක, ටෙක්නොලොජි තාක්ෂණික පාත් එකේ ගිහිල්ලා තව අලුත් දේවල් පොත්පත් වලින් සහ ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගැනීම සහ ඉදිරියට මම හිතන්නේ තව අලුත් දේවල් වලට අපි කතා කරන්න පුළුවන්. දැන් ඇත්තටම කියනවා නම් ඔය IT දන්නේ නැත්තම් රස්සා නැද්ද මේ රටේ? මේ රටේ කියනට වඩා මාවිරි මම කියන්නේ කැමති ඒ ලෝකෙම. ඒක මම කියන්නේ මේ 2025 වගේ වෙනකොට අනිවාර්යයෙන්ම IT knowledge එක බේසික් වත්ම තියෙන්න ඕනේ ලෝකේ ඉන්න සියලුම විශේෂයෙන්ම ළමයි ඉන්න. මොකද ඔවුන් තමයි ලොකු වෙලා ජොබ් වලට ජොබ් මාකට් එකට යන්නේ. ඉතින් ඒ කට්ටියට අනිවාර්යෙන් බේසික් knowledge එක අනිවාර්යෙන් ඕන. ඊට වඩා එහා ගියපු දෙයක් අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මේකෙන් වට බෑ මන් දන්නේ නැහැ කියලා ගැලවෙන්න බෑනේ. බෑ. මේක අවශ්‍යයි. එහෙම නැති රස්සාවල් හොයාගන්න බැරි වෙයිද? ඔව් මෙහෙමනේ. දැන් ඔය IT addiction එක ගැන කතා කරලා. දැන් ඔයාලට කියන්න පුළුවන් දැන් ළමයෙක් ෆෝන් එක පාවිච්චි කරන පැය 24න් පාවිච්චි කරනවා. දවස් 7ෙම පාවිච්චි කරනවා. දැන් අපි ගත්තොත් එහෙම කරන්ට් ලයිට් තියෙනවා අනික් ගෙවල් හැමෝටම. දැන් හිතන්න අපේ ගෙදර ලයිට් නැහැ කියලා. ඊට පස්සේ අපි ලයිට් ගත්තා. එතකොට අනිවාර්ය නැහැනේ ලයිට් උදේට දාන්න ඕනේ කියලා. ලයිට් දාන්න ඕන රැට විතරයි. එතකොට තමයි අපිට විදුලිය අවශ්‍ය වෙන්නේ. ඉතින් අනිත් වගේ තාක්ෂණය පාවිච්චි කරන්න වෙලාවල් තියෙනවා. අපි එහෙම උදේ දවල් දෙකේම ලයිට් දාන් ඉන්නේ නැහැ ගෙදර. ඉතින් එතකොට රැට විතරක් අවශ්‍ය වෙලාවට විතරක් ලයිට් දාලා මම හිතන්නේ තාක්ෂණය අපිට ගැලවෙන්න බෑ. දැන් අපේ පළාතේම ලයිට් තියෙනවා අපේ ගෙදරට අනිවාර්යයෙන් ලයිට් ගන්න ඕනේ. ලයිට් අරගෙන මම හිතන්නේ අවශ්‍ය වෙලාවට විතරක්. Tamanට අවශ්‍ය වෙලාවට විතරක් ඒක ලිමිට් කරලා පාවිච්චි කරන්න. රට වෙනස් කරන කතාව. රට මීට වඩා හිතන විදිහෙන් බොහෝ වෙනස් වේ යුතුයි කියලා බිහාන් මහදේව වගේ තරුණ දරුවෝ අපිට කියනවා කියලා මට හිතෙනවා. ඔව් අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා සර්වෝදය ෆියුෂන් කියලා ආයතනයක් තියෙනවා. ඒගොල්ලොත් එක්ක මේ ගම්මට්ටමේ පරිගණක භාෂා උගන්වන එකට එන්න සහ ඇත්තටම ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා තව මේ දැන් ඔය ගම්මට්ටමේ පාසල් වලට දාලා තියෙනවානේ කම්පියුටර්. සමහර කම්පියුටර් ලැබ්ස් ඇරලවත් නැහැනේ. ඉතින් ඒවා යුටිලයිස් කරලා මේ ඒ ග්‍රාමීය ලෙවල් එකෙන් පරිගණක භාෂා සහ පරිගණක දැනුම දෙන්න සහ ඔබතුමාට අවශ්‍ය නම් මම හිතන්නේ මෙහෙන් උනත් මගේ කන්ටැක්ට් සම්බන්ධීකරණය කරන්න පුළුවන්. අපි ඒක කරලා දෙන්නම්. දැන් බිහාන් මම මේ කල්පනා කරේ දැන් මේ වැඩසටහනෙන් පස්සේ අපේ තියෙනවා සම්පත් හමුව කියලා වැඩසටහනක්. මේ වැඩසටහන අපි කරන්නේ යම්කිසි උදව්වක් ඔබට ඕන නම් ඒ කියන්නේ ජීවිතේ පැත්තේ මොකක් හරි භෞතික උදව්වක් ඕන නම් ඒ උදව්වට අපි සම්බන්ධීකරණයක් කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් කියනවා මට ඇඳුම් අහන්න හැකියාව තියෙනවා හැබැයි මට මැෂින් එකක් නැහැ. සමහරවිට මේක වකුගඩුවක් මට නරක වෙලා තියෙනවා වකුගඩුවක් දෙන්න කියන තැන දක්වා ඒ වගේ උදව් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවත් වෙන්න විදිහක් නැහැ මට මෙන්න මේ විදිහේ උදව්වක් කරන්න කියන එක පවා වෙන්න පුළුවන්. ඒ කියන විදිහේ උදව් සම්බන්ධීකරණයක් තමයි අපි මේ හරහා කරන්නේ.
එතකොට මට මේ බිහන්ගෙන් එක ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ. අපි හැම වෙලේම මේ වැඩසටහනට දුරකථන නැමතුම් රාශියක් එනවා. දැන් මේ මොහොත වෙනකොටත් ඒ වැඩසටහනට දුරකථන නැමතුම් වෙනවා. අපි හරි කැමති දෙයක් ඉල්ලන්න. හැබැයි අපි දෙයක් නිර්මාණය කරන්න අපේ චින්තනය යොද වෙන්නේ නැහැ. මට මොකක් හරි දෙන්න මේ උදව්ව දෙන්න කියලා ඉල්ලන જાතියක් අපි. හැබැයි අපි හිතලා දෙයක් කරන්නේ නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒක මම හිතන්නේ දැන් අවුරුදු ගානක් ඉඳන් ආපු චින්තන ප්‍රශ්නයක්. මම ඔය පොඩි උදාහරණයක් දෙන්න. අපේ ඔළුවේ මම ඉමේජිනරි කියන්නේ පාර්ට්ස් දෙකක් තියෙනවා. ධනාත්මක සහ ඍණාත්මක. ඔයා උදේ නැගිටිනකොට මම මේවා හිතුවොත් එහෙම අද එන නරක චරා දවසක් එන කම්මැලි කියලා. ඒතකොට ඔයාගේ ඔළුවට ෆීඩ්බැක් එක යනවා. මේ හරි අද අපේ බොස් කියනවා අද නරක දවසක්. අද දවසේම අපි ඒතකොට නරක අවුල් දවසක් කියලා. ඔයා උදේ නැගිටිනකොට මයුරි ඔයා කිව්වොත් එහෙම අද සුබ දවසක්. අද මම මෙන්න මේ දේවල් මම කරන්න යනවා. අද මට මෙන්න මෙහෙම චෙක් එකක් එන්න තියෙනවා කියලා. ඔයාගේ ඔළුව කියනවා අද බොස් කිව්වා අද සුපිරි දවසක් අද හොඳ දවසක් කියලා. එතකොට ඔළුව වැඩ කරන්න පටන් ගන්න ඒ විදිහට. මම හිතන්නේ ධනාත්මක විදිහට. මේ ඍණාත්මක චින්තන කියන දේ මම හිතන්නේ රටක් වශයෙන් 150කට වඩා ලංකාවටම එෆෙක්ට් වෙලා තියෙනවා. ඉතින් අපි එතකොට රටක් වශයෙන් දියුණු වෙන්න උනත් මේ ඍණාත්මක චින්තනයෙන් ගැලවිලා ධනාත්මක චින්තනයට එන්න ඕනේ. අපිට කරන්න පුළුවන් අපි හිතන ඕන දෙයක් කරන්න පුළුවන් කියන ඇටිටියුඩ් එක මුලින්ම හිතන්න ඕනේ. ඒක තමයි වැදගත්. අපි අර කිව්වේ අර සම්පත් අමුඩ කතා කරන්න එපා කියලා එහෙම නෙමෙයි. එහෙම කතා කරන්නේ කියන්නේ ඔබට මානුෂීය වශයෙන් උදව්වක් අපි මධ්‍යස්ථානය කරේට දෙන්නේ. නමුත් ඔය ඉල්ලනවා කියන එකේදී තව ටිකක් හිතන්න. මොකද ඉල්ලන්නේ නැතුව දෙයක් කරන්න ඊට වඩා දෙයක් උපය ගන්න ඔබට පුළුවන් වෙන්න පුළුවන්. බිහාන් මහදේව අද දවසේ අපේ සිංහරාව ආරාධිතයා ශ්‍රී ලංකාවේ දැනට තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ලාභාලතම උපාධිධාරියා අවුරුදු 16යි බිහාන්ට. බිහාන් ලංකාවේ මෘදුකාංග පරිගණක තාක්ෂණ ශාස්ත්‍රය ගැන අවුරුදු 16න් උපාධියක් ගත්ත ඔබ කියන කතාව කෙනෙක්ට පිළිගන්නත් පුළුවන්. ඒක පිළිගන්න සිද්ධ වෙනවා මම හිතන්නේ. මොකද ඔබ උපාධිය ලැබලා තියෙන නිසා. නමුත් මෙහෙම ඇහුවොත් ඒ ලංකාවේ මෘදුකාංග පරිගණක තාක්ෂණ ශාස්ත්‍රය ගැන ඔබට මොකද හිතෙන්නේ? ලංකාවේ software engineering industry කියන්නේ අවුරුද්දකට ලංකාවට ඩොලර් බිලියන 1.5ක් ගේන ඉන්ඩස්ට්‍රි එකක්. උතන ගෝල් එක වෙලා තියෙන්නේ 2020 22 වගේ වෙනකොට බිලියන 5ක ගෝල් එකක් ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් රේට් එකේ. එතකොට මම දකින්න විදිහට දැනට අපේ මෘදුකාංග ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ ඇත්තටම ලංකාවේ මුළු IT ඉන්ඩස්ට්‍රියම ගත්තොත් දැන් ඉස්සර ඉඳන් පටන් ගත්ත සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් ඒ වගේම බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් උපාලි විජේවර්ධන මහත්තයා පටන් ගත්තා. ඒ සමාගම් වලින් දීපු උදව් එක්ක සහ අලුතෙන් මේ ඇවිල්ලා තියෙන කම්පැනිස්. මම දකින විදිහට ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙන්නේ සංජීව වීරවර්ණ ඒ වගේ WSO2 chairman ඒ වගේම හර්ෂ සුබසිංහ ඒ වගේ දුලිත් හේරත් ඒ වගේ කට්ටිය කරන සේවය සහ ඒගොල්ලන්ගේ කම්පැනිස් වලින් දෙන අවුට්පුට් එක මත සහ මම දකිනවා මේ ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි software engineering ඉන්ඩස්ට්‍රි එක මුළු ලෝකෙටම යන්න පුළුවන්. අපි දැන් මයුරි third party applications තමයි හදන්නේ. ඒ කියන්නේ දැන් eBay වගේ සර්විස් කම්පැනිස් වලට අපි සර්විසස් තමයි සපයන්නේ. අපි යන්න ඕන මම දකින්නේ අපි යන්න ඕන consumer face applications වලට. ඒ කියන්නේ Facebook වගේ platform WhatsApp වගේ platform. ඒ වගේ innovation අලුත් දෙයක් කරන consumer face මිනිස්සුන්ට පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන් platform අපි තාම නැහැ. ඒකට ලොකු opportunities තියෙනවා. ඉතින් මේ ලංකාවේ software engineering ඉගෙන ගන්න කට්ටිය මම හිතන්නේ ඒගොල්ලෝ ඩිග්‍රීස් කරන කට්ටිය ෆයිනල් ප්‍රොජෙක්ට් විදිහට මම හිතන්නේ හැමතිස්සෙම හදන්න ඕන අලුත් දෙයක්. අලුත් දෙයක් ලෝකෙට මම හිතන්නේ ඉන්ටර්නැෂනල් මට්ටමට යන්න පුළුවන් දෙයක් හැදුවොත් තමයි අපිට රටක් විදිහට දියුණු වෙන්න පුළුවන්. දැන් ඔකට බිහාන් උදාහරණයක් වගේ කියන්න බැරිද? පාරිභෝගිකයන් ප්‍රමුඛ කරගත්තු. ඒ කියන්නේ කස්ටමර් බේස් වගේ වෙච්ච ඒ වගේ දෙයකට උදාහරණයක් වගේ කියන්න. ඒක දැන් මාර්ක් සකර්බර්ග් ඩිග්‍රී එක ෆයිනල් එකේදී තමයි Facebook හැදුවේ. ඒතකොට ඩිග්‍රී එක ඉවර වුණාට පස්සේ ආ බිලියනපතියෙක් කරන Facebook එකත් එක්ක. ඉතින් මේ වගේ ලංකාවට එහෙම opportunities නැත්තේ නෑ. අපි හැමතිස්සෙම ලංකාවේ ෆේස් එක බලන්න නැතුව ඉන්ටර්නැෂනල් මට්ටමට බලන්න ඕන කියන එක තමයි මම දකින්නේ. ආසියානු ඒෂියන් මට්ටමට උඩින් ගියපු යුරෝපියන් සහ ඇමරිකන් ඒ මාකට් එකට රීච් කරන්න පුළුවන්. consumer face application දැන් මම හිතන්නේ කෘත්‍රිම බුද්ධිය සහ artificial intelligence එක අලුතෙන් ගොඩක් applications අපිට හදන්න පුළුවන් opportunity එකක් තියෙනවා. ඉතින් එන්නේ ඒක තමයි මම දකින විදිහට සහ මේ ලොකු අනාගතයක් තියෙනවා ලංකාවේ software industry එකකින්. මේ ලංකාවේ තියෙන ණය ඔක්කොම මුදවලා අපිට ප්‍රොෆිට් කරන්න උනත් ලොකු අනාගතයක් තියෙන software industry විතරයි මම දකින විදිහට හොයන්න පුළුවන් tourism වලනුත් උඩට ගියපු එකක් තමයි අතන මේන්ම අපේ income flow වෙනවා software industry ඉදිරි අනාගතයේ අවුරුදු 10ක් 5ක් ඇතුළත. ඉතින් ඒ විදිහට කරන්න බැරි වුණොත් අපි මේ third world country එකක් විදිහට දිගටම ඉන්න වෙනවා. ඇයි දැන් බිහන්ට අවුරුදු 16ක් වගේ හින්දාද මේ සම්බන්ධයෙන් වගේ කියන්න ඕන අපේ ව්‍යාපෘති හදන සැලසුම් හදන අපේ නිලධාරීන් ඔබ වගේ අයගේ අදහස් ගන්න නැත්තේ?
මට හිතා මට ගන්න. තේරුණා. ඒ කියන්නේ බිහාන් වගේ අයගේ අදහස් මේ වගේ ව්‍යාපෘති හදනකොට ගන්න නැත්තේ කියන ප්‍රශ්නේ මට තියෙනවා. මොකද අවුරුදු 16 කියන එක වැඩක් නැහැ නේ බිහාන් මේ සම්බන්ධයෙන් උපාධිධරේ. එතකොට ඔබලා වගේ තරුණ පරම්පරාවකගේ අදහස් සැලකීමට ගන්නේ නැත්තේ ඇයි අපේ රටේ මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී? ඒකට මට හරි උත්තරයක් දෙන්න බෑ. ඉතින් මම කරන්නේ මගේ පැත්තෙන් මම කැප වෙලා ඉන්නවා ලංකාවේ software industry එක turning point එකකට මේ හැරවුම් ලක්ෂයකට ගේන්න positive විදිහට යන සහ මේ බිලියන සාමාන්‍ය අවුරුද්දකට 10ක් 15ක් එන එක කරන්න බැරි දෙයක් නෙවෙයි. මම හිතන්නේ එතනදී අපි මුලින්ම basic foundation එක දාලා නැහැ. foundation එක විදිහට මම දකින්නේ ලංකාවේ සෑම ශිෂ්‍යයෙක්ම පරිගණක භාෂා එකක් අඩුම තරමේ ඉගෙන ගන්න අත්‍යවශ්‍යයි. සහ grade 1 එකේ ඉඳන් පළවෙනි වසරේ ඉඳන් පරිගණක දැනුම ඒ වගේ දේවල් ළමයින්ට දෙන්න අවශ්‍යයි. රුසුන් මම දකින විදිහට තමන් මොකක් හරි දෙයකට ආදරය කරනවා නම් තමන් මොකක් හරි දෙයකට ආස කරනවා නම් ඒකට තමන්ගේ දෙමව්පියන්වත් තමන්ගේ නෑදෑයන්වත් තමන්ගේ යාළුවන්වත් කාටවත් නවත්තන්න බෑ. තමන් ඒ ආස කරන ගෝල් එක සෙට් කරගෙන ඒකට ගියොත් මුලින් මම හිතන්නේ ගෝල් එකක් සෙට් කරගන්න ඕනම එක්කෙනෙක් ජීවිතේ. ඊට පස්සේ ගෝල් එකට ගියොත් ඒක කවුරුත් නවත්තන්න බැරි විදිහට ඒකට ගිහිල්ලා ඒක අචීව් කරනවා. සහ මම හිතන විදිහට ඒජ් එක කියන්නේ නම්බර් එකක් විතරයි මුලින්ම. හැබැයි අපි ජීවිතේ මොකක් හරි දෙයක් ඉක්මනින්ම කරොත්, ඒ කියන්නේ පොඩි කාලේ හරි එම ජීවිතේ ඉක්මනටම කරොත් තමයි අපි සාර්ථක වෙන්න තියෙන opportunities වැඩි කියන එක තමයි මම දකින්නේ. දැන් අර තුන්වෙනි වරට උසස් පෙළ ලියන්න කියන කතාව වැදගත් නෑ මන්න හිතන්නේ නේද? ඔව්. ඒක එතනින් එහාට මොකද්ද අපිට රුසිරුට දෙන්න පුළුවන් උපදෙස? ඔව් මම දකින විදිහට උසස් පෙළ කරනවත් එක්කම මම හිතන්නේ තව ව්‍යවසායකත්වය ඒක ලංකාවේ ගොඩක් ප්‍රැක්ටිස් වෙන්නේ නැති දෙයක්. entrepreneurship කියන එක ගොඩක් ගම්මට්ටමෙන්වත් කොළඹත් ඒක වැඩි පොපියුලර් නැහැ. මම හිතන්නේ ඒක අත්‍යවශ්‍යයි. දැන් ඇමරිකාව වගේ රටක් වුණා දියුණු වෙන්න ගොඩක් ලොකු හේතුවක් තමයි මේ ව්‍යවසායකත්වය. තාක්ෂණික ව්‍යවසායකත්වයෙන් අලුත් platforms සහ technologies එන එක. ඉතින් ඔයා උසස් පෙළ හදාරන ගමන් මම හිතන්නේ මේ වගේ side මොකක් හරි කරගෙන යන ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් තමන් පැවිදිසතරම ඉගෙන පාඩම් කරන්නේ නැහැ උසස් පෙළට මේ ගෙදරින් පාඩම් කරනවා කියන්නේ. ඒතකොට ඔයාලට අනිවාර්යෙන් ඒ ෆ්‍රී ටයිම් එකේ ඔන්ලයින් ඉගෙනගෙන වේවා පොත්පත් ආශ්‍රයෙන් වේවා මම හිතන්නේ අන්න එහෙම මේ යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ව්‍යවසායකෙක් වෙනවා කියන කතන්දරේ ලෝකේ බොහෝ රටවල ළමයි මේ විහාන්ගේ වයසේදී කරන දෙයක්. අපේ රටේ තමයි මම හිතන්නේ දෙමාපියන් මත යැපීම තාම ඉන්නේ අම්මලා තාත්තලා හිතන්නේ මේ ළමයි තාම පොඩි. අපි ඒගොල්ලෝ වෙනුවෙන් බලා ගන්න ඕනේ කවදා හරි දවසක නේ ඉතින් මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් වෙනකන් අපි මේක කරන්න ඕනේ කියන හැඟීම තමයි අපේ රටේ දෙමාපියෝ ඉන්නේ. දරුවෝ ඉන්නේ ඉතින් අම්මලා කොයි විදිහකින් හරි කරලා දෙයිනේ ඊට පස්සේ ඉතින් රස්සාවක් කරන කාලෙක බැරිය කියන මේ ෆෝමැට් එක තමයි තියෙන්නේ බිහන්. මේ ෆෝමැට් එක අපි විනාශ කරන්න ඕනි කියලා මම හිතනවා බිහන්. හරිවල එහෙම කරන්න ඕන. මම හිතන්නේ responsibility එක ගන්න ඕන. ඔයගේ මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් මේ responsibility එක අරගෙන business එකක් ඒක හැමෝම business එකක් කරන්න නෙමෙයි මම කියන්නේ. ව්‍යවසායකත්වය කියන එක සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතේ තියෙන්න ඕන. දැන් බොහෝ වෙලාවට අපි හිතන්නේ මේ අපි කවුරු හරි යටතේ වැඩ කරනවා කියන එක රස්සාවක් කිරීම කියන එක තමයි අපි තාම හොයන්නේ. ඇයි තමන්ගේ බොස් තමන් වෙන්න බැරි කියන තැන කවුරුත් නැහනේ. ඒක මම හිතන ආකල්පමය ප්‍රශ්නයක් ඔතන තියෙන්නේ. එහෙම මේ අර ඔය දැන් අර සුද්ධාපු කාලේ ඉඳන් අපි අර ඩවුන්ග්‍රේඩ් වෙලා ඉන්නවා. ඉතින් ඒක අපි මම හිතන අලුත් ජෙනරේෂන් එකේ ඕවර්කම් කරන්න විදිහට ගොඩක් ලොකු ඔපචුනිටිස් තියෙනවා මේ තාක්ෂණයත් එක්ක. ඔයාට වාගේම YouTube කියන වෙනම මාකට් එකක්. ඒ වගේ දැන් ඔන්ලයින් බිස්නස් වෙබ්සයිට් හදනවා කියන වෙනම මාකට්. ඒ කියන්නේ Tamanට ඒ වගේ ඕන විදිහට ව්‍යවසායකත්වය කියන්නේ හරියම ලේසි වෙලා තියෙන මේ තාක්ෂණයත් එක්ක. අපි කියන්නේ ඔබට ඒක කරන්න කියලා. ඔබ කාගේවත් ඔබගේ බොස් වෙන කෙනෙක් වෙන්න එපා. ඔබම ඔබේ බොස් වෙන්න. ඒකට ඒක හිතට ලේසි. මොකද බොස්ගෙන් සමහරලාට බැනුම් ගහුවට කවන්න තමන්ගේ බැනුමක් අහන එක ඊට වඩා හොඳයි. දැන් ගොඩක් ඉන්නවා මම දන්න කට්ටිය ideas තියෙනවා. අලුත් business ideas තියෙනවා. දැන් අද උදේ business idea කිව්වොත් අද හවස business idea කිව්වොත් එයා හෙට උදේ ආයිමත් job එකට යන එක කරන්නේ. එහෙම නෙමෙයි මේක වැදගත් වෙන්නේ. එහෙම ඔයාලට ආකාරي idea එකක් තියෙනවා නම් ඒක පස්සේ යන්න ඕනේ. දැන් හෙට ඉඳන් ඒකේ වැඩ පටන් ගන්න ඕනේ. ඔයා හෙට ආයිමත් job එකට ගිහිලා ආයිමත් idea එකෙන් හිතනවා කියන්නේ idea එක plan එකක් විතරයි. ඒ කියන්නේ දැන් අද තියෙන කෝටිපති බිස්නස් අයිඩියා එකක් හෙට උදේට ගිහලා බොස්ගෙන් බැනුම් අහා අනේ ඉතින් මෙහෙම තමයි කිය ඉන්නවා. තමන්ට ශක්තිය දිනන එක පටන් ගන්න. ඒක පටන් ගන්න. ඒක තමයි අපි කියන පණිවිඩය බිහන් හරහා 9 විනාඩි 16යි 274 604 274 810 අපේ දුරකථන අංක තවදුරටත් ඔබ වෙනුවෙන්. සිංහරාම රට වෙනස් කරන කතාව. වෙනස් කරන කතාව. බිහන්ට අවුරුදු 16 දී පරිගණක තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් තිබුණාට බිහන් එකෙන් ඉස්සරහට ගිහලා තිනවා. අපි ඒ ගැන ලාංකිකව හැටියට සතුටුයි. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි බිහන් මෙහෙම පැත්තකුත් තියෙන්න පුළුවන්. දැන් මේ විදිහට මේ තොරතුරු තාක්ෂණය මත පදනම් වුණු ලෝකයක් නිසා තොරතුරු තාක්ෂණ යුගයක් නිසා
වෙනත් වෘත්තීන් වලට තියෙන තැන නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට අපි කිව්වොත් එහෙම සමහර රැකියා තියෙනවා. දැන් උදාහරණයකට අපි කියමු බස් කොන්දොස්තරවරයෙක් වෙන්න පුළුවන්, වෙන රියදුරෙක් වෙන්න පුළුවන්, වෙනත් මොකක් හරි වෙන විශේෂ වුණු වෘත්තීන් කරන අය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට මේක මේ IT කියන එකත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන රස්සා නෙවෙයි මේවා. එතකොට ඒ අයට රැකියා අවදානම සම්බන්ධයෙන් වෙන ගැටලුවක් පැන නගින්න ඉඩ තියෙනව නේද මේ විදිහට ගියොත්? මෙහෙම කියන්නම. දැන් ලයිට් බල්බ් එක ඉන්වෙන්ට් කරාම ගොඩක් මිනිස්සු අලුත් දෙයකට බය, අලුත් චේන්ජ් එකකට බයයිනේ. මම ඔතන නම්බර් වලින් ගියොත් එහෙම මයුරි 2025 වෙනකොට ලෝකේ ජොබ්ස් මිලියන 5ක, කියන්නේ ලක්ෂ 50ක් නැති වෙනවා. හරිද? දැන් ඔය නැති වෙන ජොබ්ස් එක්ක අලුතෙන් මේ තාක්ෂණය එනවනේ. තාක්ෂණයෙන් ඔය ඔක්කොම දේවල් ඔටෝමේට් වෙනවනේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ අලුත්ම මැෂින් ලර්නින් ටෙක්නොලොජිස් ඔක්කොම පාවිච්චි වෙලා මේ දැන් සෙල්ෆ් ඩ්‍රයිවිං කාර්ස් ඒ වගේ මේ 5G එක්ක ඔක්කොම ඔටෝමේට් වෙනවා. එතකොට තමයි ඔය මිලියන 5ක ජොබ්ස් නැති වෙන්නේ. එතකොට ඔය මිලියන 5 නැති වෙනවත් එක්කම ලෝකේ තව අලුත් දේවල් එනවා. ඒ කියන්නේ ඔයාලා කිව්වොත් එහෙම ලෝකීය මේ ගෝලීය ප්‍රශ්න බැලුවොත් එහෙම ගෝලීය කුණු ප්‍රශ්න තියෙනවා. ටොන් ගණන් කුණු වලට කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපිට තව ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඩිෆොරෙස්ට්‍රේෂන්, ඊට පස්සේ ගත්තොත් ග්ලෝබල් වෝමින් එක. ගෝලීය උෂ්ණත්වය. ඒ වගේම දැන් අපි අලුතෙන් මිනිස්සු දැන් ඊලන් මස්ක් ටෙස්ලාගේ ෆවුන්ඩර් ඒ වගේ කට්ටිය ගත්තොත් එහෙම ඒගොල්ලෝ ලෝකේ මේ පෘථුවියෙන් එළියට ගිහිල්ලා අනික් ග්‍රහලෝකවල සැරිසරන්න සහ මනුෂ්‍යත්වය අඟහරුවල වගේ පුළුවන්ද කියලා බලන්න ඒගොල්ලෝ වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ ඔය අලුත් මේක ගණන් මේ වර්ල්ඩ් බැංකින් කියන විදිහට ඔයාට 2025 වල ජොබ්ස් මිලියන 5ක් නැති වුණත් තාක්ෂණයත් එක්ක ජොබ්ස් මිලියන 15ක්. ඒ ලක්ෂ 150ක් ජොබ්ස් අලුතෙන් හැදෙනවා. අලුත් කැරියර්ස් මේ නැති වෙන එකට වඩා. නැති වෙනට වඩා ඔකේ පොසිටිව් සයිඩ් එක බලුවොත් තාක්ෂණයෙන් අර ජොබ්ස් මිලියන 15ක් තාම හැදෙනවා. අලුතෙන් හැදෙනවා. ඉතින් ඒතකොට අපි කරන්න ඕන අර නැති වෙන එකට බය ඉන්නවට වඩා මම හිතන්නේ අපි අනාගතය රෙඩි කරන්න ඕන අර ජොබ්ස් මිලියන 15ට ගැලපෙන විදිහට තාක්ෂණිකෙන් තාක්ෂණික මෙවලම් වලින් සන්නද්ධ වෙච්ච තාක්ෂණික දැනුමේ මේ වැඩ කරන්න පුළුවන් සමාජයක් හදන්න ඕන. ඔය අලුතෙන් එන ස්පේස් ට්‍රැවල්, ඒ වගේ අලුත්ම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, රොබොටික්ස්, ඒ වගේ අලුත්ම දේවල් වලට මේ වැඩ කරන්න පුළුවන්. ඒ ඉන්ඩස්ට්‍රි වල වැඩ කරන්න පුළුවන්. අර නැති වෙන එක ගැන නොහිත අලුත් පැත්තකට යන්න සිද්ධ වෙනවනේ. සිද්ධ වෙනවා සහ අපිට රටක් වශයෙන් දියුනේ ලොකු ඔපචුනිටි එකක් තියෙනවා මේ වගේ අලුත් දේවල් එනකොට. ඔව් ඇත්තට මේක වැදගත් කාරණා රෝමිට. මම හිතන විදිහට මුලින්ම අම්මා කියන්නේ පේරන්ට්ස්ලා වගේ දැනුවත් වෙන්න ඕනේ මේ තාක්ෂණයෙන් කරන්න පුළුවන් දේවල්. ඉතින් මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් දුන්නොත් එහෙම දැන් එයා වගේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් පැත්තෙන් ගියොත් එහෙම එයාට අලුත් පාත්ස් ගොඩක් තියෙන තෝරන්න. ඒ කියන්නේ ගේම් හදන්න පුළුවන් එයාගේම, නැත්නම් සොෆ්ට්වෙයාර් කම්පැනි වැඩ කරන්න පුළුවන්. වැඩි ඕනේ තමන්ගේම සොෆ්ට්වෙයාර් කම්පැනි එකක් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අලුතෙන්ම ලෝකයේ ඇවිල්ලා තියෙන තාක්ෂණය බැලුවොත් එහෙම මේ රොබෝට්ස්ලාත් එක්ක ගොඩක් වැඩ කරන අලුත් රොබෝට්ස්ලා හදන්න ගොඩක් ළමයි කැමතියි. ඉතින් රොබෝලා හදන්න ඊට පස්සේ මිනිස්සු වගේ හියුමනොයිඩ් රොබෝට්ස්ලා හදන්න, ඊට පස්සේ මේ මිනිස්සු වගේ හිතන පරිගණක හදන්න. ඉතින් මේ තාක්ෂණයෙන් ඔය දෙයක් හිතුවොත් අනිවාර්යයෙන් ඒක කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක ළමයාගේ අනාගතේට උනත් ගොඩක් හොඳයි. අර වගේ දැන් ඉංජිනේරු වෘත්තිය මම බයිනවා නෙමෙයි. ඒ අලුත් දේවල් අර ඉනෝවේෂන් වගේ දේවල් කරන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කට්ටියට. මම හරි සතුටුයි ශිරෝමි වගේ මේ අම්මා කෙනෙක් එහෙම ප්‍රශ්නයක් අහන එක. මගේ පුතාට මොකද්ද මේකේ කරන්න පුළුවන්ද? ඉස්සර දැන් අම්මලා ඇහුවේ එහෙම නෙමෙයිනේ. ඉස්සර අම්මලා ඇහුවේ මගේ පුතා හොඳට ඉගෙන ගන්නවාද කියලා. දැන් අම්මලා අහනවා IT වල මොන පැත්තෙන්ද මගේ පුතාට යන්න පුළුවන් කියලා ඔබ හිතන්නේ? ඒක වැදගත් ප්‍රශ්නයක්. මොකද ලංකාවේ අම්මලා තාත්තලා මේ ප්‍රශ්න ඇසිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දැන් ඊගවට ඔය ප්‍රශ්නේ ඔහොම වෙද්දී දැන් අම්මලා තාත්තලා මේ ප්‍රශ්නේ අහනවා. ශිරෝමි ඔබේ දරුවට වයස කීයද? දුරකථනයේ ඉන්නේ අවුරුදු 12යි. ඔව් ඇත්තටම හොඳ නිවුස් එකක් තියෙනවා. අපි ඇත්තටම ලංකාවේ කෝඩින් ෆවුන්ඩේෂන් එකක් සහ මේ ළමයින්ට විශේෂයෙන් පොඩි ළමයින්ට මේ ප්‍රෝග්‍රෑමින් උගන්වන්න ළඟදීම එනවා ප්‍රොජෙක්ට් එකක් එක්ක. එතකොට සාමාන්‍යයෙන් මුල සිට අග දක්වා සරලව ප්‍රෝග්‍රෑමින් අපි උගන්වනවා. ඉතින් ඇත්තට මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ අපි විහාන්ගේ දුරකථන අංකය සඳහන් කරන්න. ඒ වගේ වැඩක් කරනකොට මම හිතන්නේ ඒක ජාතික සැලැස්මක් යටතේ සිද්ධ වෙනවද විහාන් කොහොමද වෙන්නේ? ඒ කියන්නේ රජයත් එක්ක සම්බන්ධ වෙනවද? මගේ ප්‍රොජෙක්ට්. ඔබගේ ව්‍යාපෘතියක්. හරි. අපි විහාන්ගේ දුරකථන අංකය ඔබට ලබා දෙන්නම්. එතකොට ඒ සඳහා ඔබට සම්බන්ධීකරණය කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. දැන් මේ දෙමාපියෝ දක්වන උනන්දුව කොහොමද ඉතින් තියෙනවනේ දෙමාපියෝ මේ වගේ දේවල් සම්බන්ධයෙන් ඊටාම උනන්දුවෙන් ඉන්න දෙමාපියෝ ටිකක් අපිට ඉන්නවා. හැබැයි මේක උගන්වන ගුරුවරු ඉන්නවා ලංකාවේ. දැන් අර අපි කොච්චර කිව්වත් මේක විෂයක් හැටියට උගන්වනවා මෙහෙමයි කියලා කොයිතරම් දේවල් කිව්වත් කලාපේත් අපි ඒ තරම් ලොකු තැනක නැති තත්ත්වයක් තියෙන්නේ. සාක්ෂරතාවයෙන් 28ක ඉන්නේ. එතකොට මේක කර්මාන්තයක් හැටියට කරන ව්‍යවසායකයන් ඉන්නෙත් ඒ බිස්නස් එක තියෙන කීප දෙනෙක් අතේ විතරයි ලංකාවේ.
මේ ගුරුවරුන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ගුරුවරුන්ට බයින්ඩ් එහෙම වෙනවා කියලා දැන් ඉතින් පොටවරක් දාගන්න එපා. මේ විෂය උගන්වන ගුරුවරු මේක දරුවන්ට හරියට දෙන්නේ නැද්ද? මොකද්ද මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ? ගුරුවරුන්ට මුලින්ම බයිනේ වයිතියක් නෑනේ. ඒකට නිසානේ දැන් මේ දැන් හරි මෙහෙම කරන්නේ. ඉන්නේ ෆවුන්ඩේෂන් එක. ඉතින් මම දකින විදිහට තාක්ෂණ පැත්තන විතරක් නෙමෙයි මම මෙහෙම කියන්නේ. ෆින්ලන්ඩ් කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්න විදිහට ලෝකේ ඉන්න හොඳම අධ්‍යාපන දෙන රටනේ. ෆින්ලන්ඩ් වල ගුරුවරුන් ගන්නේ කොහොමද කියලා අහුවොත් එහෙම ෆින්ලන්ඩ් වල ටීචර් කෙනෙක් ස්කෝලේකට ගන්නවා නම් ඒ ටීචර් අඩුම තරමේ මාස්ටර්ස් මේ වෙනකන් පශ්චාත් උපාධියක් කරලා තියෙන්න ඕන এডুকেෂන් ඉන්ඩස්ට්‍රි එකේ. සහ ටීචර්ස්ලා 100 දෙනෙක් ගියොත් එහෙම ටීචර්ස්ලා 10යි රික්‍රූට් කරන්නේ ඉස්කෝලේට. ඒ 10 ඒ පශ්චාත් උපාධිය කරපු 10 හොඳම ලකුණු තියෙන 10යි. ඉතින් මම දකින විදිහට ලංකාවේ ඒ වගේ සිස්ටම් එකක් නෙමෙයි. මම දකින විදිහට ටීචර් ට්‍රේනින් අත්‍යවශ්‍යයි. මම හිතන විදිහට ඒක රජයෙන් හෝ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් වලින් හෝ දැන්ටමත් යනවා. සහ මම හිතන්නේ ඒක ගොඩක් අවශ්‍යයි මේ ගම්මට්ටුවේ සහ ලංකාව වටේම ඉන්න ටීචර්ස්ලව රීට්‍රේන් කිරීමක් අවශ්‍යයි මේ අලුත් තාක්ෂණයක. මොකද ඒ ටීචර්ස්ලගේ කිසිම වැරද්දක් නැහැ. ඒක ඒ උගන්වන මම හිතන්නේ ට්‍රේන් කරන ආයතන වලට වෙනවා ඒ කට්ටිය සිලබස් අප්ඩේට් කරලා අලුත් මේ තාක්ෂණය උගන්වන්න. දැන් මේ පාසල් වල මේ විෂය උගන්වන ගුරුවරුන්ගේ ඔබ දකින මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද බිහාන්? ඒක ටීචර්ස්ලා නෙමෙයි ෆෝල්ට් එක. ඒ ටීචර්ස්ලාගේ කන්ටෙන්ට් එක දීලා නැහැනේ. ඒතකොට ඒක ටීචර්ස්ලා වැරද්දක් නෙමෙයි. උගන්වන කට්ටිය ඒක තව අප්ඩේට් වෙනවා. අප්ඩේට් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේගොල්ලෝ මීට වඩා අප්ඩේට් වීමකින් යුතුවයි මේ විෂය උගන්වන්න ඕනේ. අනිවාර්යයෙන්. අපි බලන්නේ ITN TV ITN අපනගන්නේ ඔබේ හඬයි අපනගන්නේ ඔබේ හඬ තමයි සිංහරාම රට වෙනස් කරන කතාව. වෙනස් කරන කතාව 9 විනාඩි 42යි විහාන් අපි අපේ කතා බහේ අවසානයේ ඉන්නේ. දැන් සමහරවිට පහ වසරේ ශිෂ්‍යත්ව කරන්න අර ඇප් එකෙන් ප්‍රශ්න ටික බබාට උගන්වන ගමන් තමන්ගේ දරුවට උගන්වන ගමන් දේවාලයට ගිහලා පූජාවක් තියෙනවා. මේවත් අපේ සංස්කෘතියේ තියෙනවා. ඒ කියන්නේ බෝධි පූජාවත් කරනවා. එහෙම නැත්නම් දෙවියන්ට ගිහිල්ලා පුද පූජාවක් තියෙනවා. දැන් විහාන් අවුරුදු 16 උපාධිය ගන්න එක දක්වා ආපු ගමනේදී ඔය දෙවියෝ නිසා උනේ දෙවියන්ට පිසිද්ධ වෙච්ච නිසා උනේ දෙවියෝ තමයි මෙතනට ගෙනාව වගේ කතාවක් නැතුව ඇති කියලා මම අනිවාර්යෙන් හිතනවා. මොකද ඔබ තොරතුරු තාක්ෂණ යුගයේ දරුවෙක්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් වෙන ඔබේ අදහස කොයි වගේද? නෑ පූජා නෑ දෙවියෝ නෑ මම ඔයාලට ජීවිතයක් දීලා තියෙන්නේ තමන් අපේ ජීවිතය හදා ගන්න ඕනේ. තමන් හිතුවොත් තමන් ලංකාවේ ජනාධිපති වෙනවා කියලා තව අවුරුදු 50කින් කවුරු හිතුවොත් මෙතන අහන් ඉන්න ඔහුට වෙන්න පුළුවන් මේ ඒකට දෙවියෝ උදව් කරන්න අත්‍යවශ්‍ය නෑනේ මේ අපිට අත් දෙක දිනවා කවුල් දෙක දිනවා හොඳට පේනවා අපි ඇවිදිනවා. ඉතින් මම හිතන්නේ අපිට කරගන්න පුළුවන් දේ අපිට කරනවා මිසක් එහෙම මම නම් තප්පරයක්වත් කාලේ නෑ දෙවියන්ට මේ වැඳලා. මම හිතන්නේ තමන් කරගන්න ඕනේ. ඉතින් ඔව්. ඒ කියන්නේ මේ දෙවියෝ කියලා කියන්නේ මෙතන ආගම නෙමෙයි නේ? ඔව් ආගම නෙමෙයි. ආගම නෙමෙයි. බිහාන් මොන ආගමෙද? මම බුද්ධ. බෞද්ධ දර්ශනයට ඔබ කරු කරනවා. මට ඔව් මම මේ සබ්ජෙක්ට් එක ගැන වැඩි නොලෙජ් නැති නිසා මට මයිලට හරියටම කියන්න බෑ. මම ඒක ඩීප්ලි ස්ටඩි කරනවා. එහෙම කරොත් තමයි ඔබ ඒක උනත් පිළිගන්නේ. ඔව්. දැන් මට හිතෙනවා මේ බිහාන් කවදා හරි දවසක අපි තොරතුරු තාක්ෂණ යුගයේ ඉන්න එක නම් ඇත්ත තමයි. අපි මේ තොරතුරු තාක්ෂණේ වහල්ලු වෙයිද කියලා මෙහෙම ගිහිල්ලා. මොකද හිතෙන්නේ ඔබට? මෙහෙමනේ දැන් ෆෝන් එකක් පාවිච්චි කරනවා ඔයා. ෆෝන් එක පාවිච්චි කරනකොට ෆෝන් එකට ඔයාව පාවිච්චි කරන්න දෙන්න බෑනේ. Facebook එකේ notification එක ෆෝන් එකේ ආවොත් ඔයා හැමතිස්සෙම ෆෝන් එක on කරනවා කියන්නේ ෆෝන් එක තමයි ඔයාව control කරන්නේ. පාලනය කරන්නේ. ඒ ෆෝන් එක මේ අනිවාර්ය කරන්නේ නැහැ නේ Facebook එකේ notification එකක් ආවොත් බලන්න ඕනේ කියලා. ඉතින් ෆෝන් එක තමන්ව පාලනය කරන්න දෙන්නේ නැතුව තමන් ෆෝන් එක පාවිච්චි කරන්න ඉගෙන ගන්න. ඉතින් ඒක තමන්ගේ අතේ තමයි තියෙන්නේ මං හිතන්නේ. මං දකින විදිහට. දැන් අර බිහාන්ගේ ඉගෙන ගන්න 16000ක් දෙනා ඉන්නවනේ. ඔව්. එතකොට දැන් ඉදිරි අනාගතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දැන් බිහාන්ට ප්‍රශ්නයක් නැහැ. බිහාන්ට රස්සාවක් තියෙනවා. බිහාන්ගේ යටතේ ඔන්ලයින් 16 දෙනෙක් ඉගෙන ගන්නවා. එතකොට බිහාන් යම් කිසි සමාගමක් පවත්වන්න කටයුතු යොදාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට ඉදිරි අනාගතය සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න රස්සාවක් කියන දේ මම පොඩි බාධාවක් රස්සාවක් කියන මම හිතට කැමති නෑ. මෙතන ඇත්තටම මම කරන්නේ මට කැමති දේ. ඒක රස්සාවක් කියන එක නෙමෙයි. ඇත්තටම ඒක මම කරන්නේ මම ආදරය කරන දේ. ඉතින් එතකොට
ඒකට රස්සාව කියනට වඩා ඒක තමන් ජීවිතේ කැමති දේ කරන්න ඕන. තමන් ජීවිතේ ව්‍යවසායකෙක් වෙන්න පුළුවන්, බිස්නස් එකක් කරන්න ඕනේ. තමන් කැමති දේ කරොත් මං හිතන්නේ හොඳයි ඔක්කොටම වඩා. අර තමන් කැමති දේ රස්සාව හැටියට ලැබෙන එකත් ඉතින් හරි ලොකු දෙයක්. ඒක ලොකු වාසනාවක්. දැන් ඉතින් එහෙම බලව අවුරුදු 16 බිහන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒ ජීවිතේ සම්බන්ධයෙන්, අනාගතයේ සම්බන්ධයෙන්, ඉලක්ක සම්බන්ධයෙන් ඒව ගැන බිහන්ට වද වෙන්න දෙයක් නැහැ. එහෙම වෙලා තියන්නේ ඇයි කියන එක තමයි අපි හොයාගත යුත්තේ. අපි මෙච්චර වෙලාවක් උත්සාහ කරේ අවුරුදු 16 දී නිදහස් මිනිහෙක් හැටියට ඉන්නවා කියලා කියන්නේ ලොකු දෙයක්. මොකද අවුරුදු 36 දිත් මිනිස්සු රස්සාවල් හොයනවා. ඒක නිසා බිහන්ගේ ජීවිතය දිහා අපව හැරලා බලන්න අපි බිහන්ට අවස්ථාවක් දෙන්නොත් ඒ කෙටි කාලයේනේ අවුරුදු 16ක කොල්ලෙකුට අපි කියනවා ජීවිතය හැරලා බලන්න කියලා. සාමාන්‍යයෙන් ජීවිතේ මිනිහෙක් හැරලා බලන්න ඕන 40 වෙන්නට පස්සේ කියලා තමයි ඒ වගේ ප්‍රවාද මතිමතාන්තර තමයි අපි අතර තියෙන්නේ. මොකද එච්චර කාලයක් ගියාම මිනිහෙකුට හැරලා බලන්න පුළුවන් වෙන්නේ. එනවා අවුරුදු 16ක් වෙනකොට අපි කියනවා බිහන්ට හැරලා බලන්න කියලා. මොනවද පේන්නේ? මොකද හිතෙන්නේ? හැරිලා බැලුවොත් මම ආයි පිටිපස්සට යන්න ඉස්සර තමයි යන්නේ. ඔක ඇමරිකානු ජනාධිපතිව කිව්වා මම I walk slowly but I never walk backwards කියලා. ඉතින් පිටිපස්සට යනවට වඩා මම හිතන්නේ ජීවිතේ ඉස්සරහට තමයි යන්න ඕනේ. තව ඉතින් මම අතන පොඩි අදියරයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් තව ඉස්සරහට යන්න තියෙනවා. පිටිපස්සට යන්න නැහැ. ඉස්සරහට අඩියක් තිබ්බොත් පිටිපස්සේ බ්ලොක් එක කඩලා දාන්න ඕනේ. එතකොට තමයි තමන් පිටිපස්සට යන්නේ නැත්නම් හැමතිස්සෙම ඉස්සරහට යන්නේ. පිටිපස්සට ගියොත් වැටෙනවා. ඒ කියන්නේ අතීතය ගැන බිහාන් ශෝක කරන්නේ නැහැ. අතීතේ වෙච්ච දේවල් ඉවරයි. අතීතේ වෙච්ච දේවල් ඉවරයි. අනාගතය තමයි වැදගත් වෙන්නේ. අනාගතේට මම හිතන්නේ වර්තමානයේ වැදගත් වෙනවා. වර්තමානයේ තමන් ජීවත් වෙන තමන් කරන දේ ගැන ફોකස් කරලා තමන් කරොත් තමයි අනාගතය හොඳ වෙන්නේ. දැන් මේ තරම් දේවල් අවුරුදු 16 දී කරා වුණාට බිහන්ට තව බලාපොරොත්තු ඇතිනේ. ඒ කියන්නේ මේ ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇතිනේ. ලාංකිකයෙක් හැටියට ලංකාවට කරන දේවල් සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇතිනේ. ඒ ගැන මම කැමති ටිකක් දැනගන්න. ඔව් මම ගොඩක් කැමති ප්ලෑන් කියන්න නැතුව ඒ ප්ලෑන් කරන්න. මම කිව්වොත් ඉතින් ලංකාවේ තාක්ෂණික ඉන්ඩස්ට්‍රි එකේ හැරවුම් ලක්ෂ්‍ය again පොසිටිව් හැරවුම් ලක්ෂයක් විදියට ගෙනියන්න කැප වෙලා වැඩ කරනකම් මම වැඩ කරන්න කැමතියි. තව ලෝකයටම මේ අනිවාර්යෙන් ඉතින් තාක්ෂණයෙන් මිනිස්සුන්ට යහපතක් කරන්න සහ මිනිස්සුන්ගේ ජීවිතවලට යහපතක් කරන්න තමයි බලාපොරොත්තු. දැන් ඔය මේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි මේ ප්‍රශ්නේ මුලින් ඉඳලා කතා කරා. ලංකාව විදේශ විනිමය ලබා ගන්න ව්‍යාපාර අතරතුරේදී, ඒ කියන්නේ අපිට අපේ රටට ලබා ගන්න මේවා අතරතුරේදී පරිගණක තාක්ෂණ කියන මේ කතන්දරේ ටිකක් ඉන්නේ පසුබෑමකට ලක් වෙලා. ඒකෙන් ලබා ගන්න පුළුවන් වුණාට අපි එතනට ගිහිල්ලා නැහැ. අපි ඒ ටාගට් ඇචීව් කරලා නැහැ වගේ අදහසක් බිහාන් සඳහන් කරා. එතකොට දැන් මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඉහළ ආයතන වලට බිහාන්ලා වගේ මේ පොඩි දරුවන්ගේ අදහස් ගන්න නැති ප්‍රශ්නකුත් තියෙනවා. ඊට වඩා අපි දන්නවනේ කියලා හිතලා වැඩ කරලා සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම නැතිබංග කරන විදිය දේවලුත් අපි පහුගිය කාලේ අහලා තියෙනවා. නමුත් මේ සියල්ල සම්බන්ධයෙන් සලකලා බලලා අපි අඩුම තරමේ අපි දන්නවා අපේ කලාපයේ බලවතා ඉන්දියාව මට්ටමට අපිට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මොකක් හෝ එවැනි තත්ත්වයකට එන්න නම් අපි ලාංකිකයෝ හැටියට කොහොමද කටයුතු කරන්න ඕනේ? මම හිතනවා අපි ඉන්දියාව නෙමෙයි අපිට මුළු ලෝකෙම අල්ලන්න පුළුවන් මේ තාක්ෂණය. ඇමරිකාවුනත් අල්ලන්න පුළුවන්. ඇමරිකානුවා කියන්නේ තාක්ෂණයේ හાર્ඩ්වෙයාර් පැත්ත. හાર્ඩ්වෙයාර් පැත්තේ වෙන බලවතේ. හැබැයි මම දකින විදිහට ශ්‍රී ලාංකිකයා කියන්නේ තාක්ෂණයේ අපි තාක්ෂණයටමයි හැදිලා ඉඳලා තියෙන කියලා මම දකින්නේ රාවණා යුගයේ සිට. අපි ඊට වඩා ඉහළ හිටපු මිනිස්සුනේ. ඉහළ හිටපු මිනිස්සු සහ මම දකින විදිහට තාක්ෂණයේ ශ්‍රී ලාංකිකයා කියන්නේ සොෆ්ට්වෙයාර් පැත්තෙන්. ඒ කියන්නේ මේ පරිගණක භාෂා සහ පරිගණක නිර්මාණයෙන් ඉහළටම යන්න පුළුවන්, ලෝකයක් අල්ලන්න පුළුවන්, වැඩ ගන්න පුළුවන් ජාතියක් කියලා. ඉතින් ඇත්තට මෙතන ෆවුන්ඩේෂන් එක අර මම කලින් කිව්වා වගේ මේ ළමයින්ට පරිගණක භාෂා උගන්වලා අපි පරිගණක භාෂා සහ පරිගණක සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි ගැන ફોකස් කරලා ෆවුන්ඩේෂන් එක හදලා වැඩ කරොත් මම දකින විදිහට තව අවුරුදු 20ක් ඊට වඩා අඩු කාලයක් ඇතුළත අපිට ලෝකේ භාගයක් වගේ අල්ලන්න පුළුවන්. බිහන්ගේ ජීවිතේ තියෙනවද මොකක් හරි දර්ශනයක්? තේමා පාඩයක් මොකක් හරි තියෙනවද? එහෙමත්ම කිව්වොත් තාක්ෂණය දියුණු වීමට උදව් කිරීම සහ මිනිසුන්ට තාක්ෂණයෙන් තමන්ගේ ජීවිතය ලේසි සහ අලුත් දෙයක් කිරීමට උදව් කිරීම. අද රට වෙනස් කරන කතාව බිහාන් කිව්වේ මේ කතාවේ ගත යුතු ටික ගන්න කියලා. මම හිතන්නේ ගත නොගත යුතු ටිකක් කියලා එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මේ ගත යුතු ටික ගැනීම ඔබට බාර කරනවා. බිහාන් අවසාන වශයෙන් මම ඔබ ගැන ආඩම්බරයි. මගේ රටේ දරුවෙක් විදිහට මම ඔබ ගැන ආඩම්බරයි. ශ්‍රී ලාංකිකයෙක් විදිහට ආඩම්බරයි. මිට වඩා වෙනස්ම මානයක ඉඳලා හෙට දවසේදී මේ කතා බහ කරන්න ඔබත් එක්ක හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේක ලංකාවේ මට්ටමින් අපි කරේ බිහාන් ලංකාවේ බිහාන්ගේ වார்த்தාව තියෙන නිසා. නමුත් ලෝක මට්ටමේ දවසකදී අපිට කතා බහ කරන්න බිහාන් සම්බන්ධයෙන් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට බිහාන් පිළිබඳව ආඩම්බරයි. වසන්ත ඩිලන් අද දවසේදී නිෂ්පාදනයෙන් මාත් එක්ක එකතුනේ මම මයුරි. අපි ආයෙත් දවසක බිහාන් කතා කරමු මීට වඩා වෙනස් තැනක. ඒ කියන්නේ අවුරුදු 16කදීනේ අපි මේ කතාව කරන්නේ. මට හිතෙනවා අවුරුදු 10 තව 26ක් විතර වෙන්න ඕනේ නෑ.
අවුරුදු 5ක් විතර ගියාට පස්සේ හරි අපි ලංකාවේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ විප්ලවීය සම්දිස්ථානයකදී බිහාන්ව අපිට හම්බ වෙනවා කියලා මට විශ්වාසයි. ඒ විශ්වාසයෙන් තමයි මම බිහාන්ට සමුදෙන්නේ. බොහොම ස්තුතියි බිහාන්. රට වෙනස් කරන කතාව කියන්න අද දවසේ සිංහරාවත් එක්ක අපිත් එක්ක එකතු වුණාට. ස්තුතියි මරට සහ ITN FM කණ්ඩායමට.